ආයිබෝන් සංසාර ප්‍රේමයක් කියන්නෙම අපූරු මුණ ගැහිමක්. මේ අපූරු මුණ ගැහිම ගැන අද අපි කතා කරන්න හදන්නේ ඔබ ආදරය කරන ආදරණීය ලේඛිකාවක් එක්ක. ඉතින් ලංකා ආයිබෝන් කිය පිළිගන්නවා. අපි කතා කරමු දැන් ඔයා කොහොමද කතුවරයකට නව කතා ලියන්න ප්‍රවේශ වෙන්න විදිහ ගැන? ඇත්තටම කිව්වොත් කොවිඩ් කාලේ කියවන්න පොත් හොයාගන්න ගිහිල්ලා තමයි කතුවරේ අපෙක් ගැන මම දැනගත්තේ Google එකකින්. ඊට පස්සේ එතන ලියන්නත් ආධුනිකයන්ට අවස්ථාවක් තියෙනවා කියලා දැනගත්තා. ඊට පස්සේ තමයි මම මගේ පළවෙනි කතාව දැම්මේ. ඊට පස්සේ දිගටම කතුවරයා එක්ක එකතු වුණා. ඔව් එතකොට මේ ආපු ලේඛන ගමනේ ඉඹුල් මණ්ඩිය සහ මරණයේ සෙවණැල්ල කියන්නේ ලංකාවේ ජීවිතේ මං හිතන්නේ ලේඛක ජීවිතේ සන්ධිස්ථාන දෙකක්. අපි ඒ ගැන කතා කළොත්. ඉඹුල් මණ්ඩිය කියන්නේ මම තරගයකට කියලා ලියපු මුල්ම නවකතාව. මට ගොඩක් මාස හොරර් thriller ඒ වගේ ඒවා තමයි. ක්‍රයිම් ස්ටෝරීස්. ඉතින් ඉඹුල් මණ්ඩියත් ඒ වගේ ක්‍රයිම් ස්ටෝරි එකක් මම කැමති ශාරණයකින් ලියපු එක ගිය අවුරුද්දේ කතුවරය තරඟයට ඉදිරිපත් කළේ. මේ පාර මම හොර ශාරණ්‍ය කතාවක් ලියන්න හිතුවා. ඒක තමයි මරණයේ සෙවණැල්ල. ඉඹුල් මණ්ඩිය ගමක කතාවක්. මරණයේ සෙවණැල්ලත් ගමක් බට් ඒක ඉන්දියා ගමක බටහිර යටත් විජිත සමයේ සිදුවෙච්ච කතාවක් ආශ්‍රයෙන් තමා ලියලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔබ ඉඹුල් මණ්ඩිය ලියද්දී සංකීර්ණ ගැමිවහරක් එක්ක වෙනස්ම ශෛලියක් තිබ්බ එක. ඒකට වෙනම පිරිසක් ආකර්ෂණ වුණා. මේ ඔබට පාඨක පිරිසක් වෙනම හැදුණා. දැන් මේකට ගත්තොත් අධිරාජ්‍යවාදයේ සමයේ තියෙන මේ ඉන්දියානු ගෝත්‍රික තරුණියක් සහ සුදු අධිරාජ්‍යවාදයේ මේ යුරෝපීය තරුණයෙක් අතර ඇති වෙන ප්‍රේම කතාවක් සහ ඔවුන්ගේ ඊළඟ භවයේ මේ සහ පෙර භවයේ අතර මේ සිද්ධ වෙන ඛේදජනක හැලහැප්පීම එක්කන දිවෙන්නේ. එතකොට දැන් මේ කතා දෙකටම ඔයාට කොහොමද හම්බෙච්ච ප්‍රතිචාර ගැන කතා කළොත්? පාඨක ප්‍රතිචාර ගැන කතා කළොත්? හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තෙන්ම ඉඹුල් මණ්ඩියට එහෙමනම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මරණයේ සෙවණැල්ලටත් එහෙමයි. ඔව්. ස්ක්‍රිප්ට් එක හරහත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මරණයේ සෙවණැල්ල වෙනස්ම පැත්තකින් ඒකටත් හැබැයි දෙකටම හොරර් ත්‍රිලර් කැමති අය කැමති වෙලා තිබුණා. එතකොට දැන් මේ ඔබතුමී මේ වසර දෙකකදීම අපේ තරඟවලට ලිව්වා. එතකොට මේ තරඟාවලිය ගැන ඔබේ අදහස කොහොමද? මේ තරඟාවලිය ගොඩක් ලොකු අවස්ථාවක්. දැන් ගොඩක් අය ඉන්නවනේ කතුවරය හරහා එකතු වෙලා ඉන්න ලියන ඒ වගේම කියවන හැමෝටම ලොකු අවස්ථාවක්. මොකෝ තරගයකට ලියනකොට තව ඉන්ට්‍රස්ටිංලි ලියනවා. ඒ හින්දා කියවන අයටත් ඒක උද්‍යෝගයමත් බවක් ඇති වෙනවා. අනිත් එක ගොඩක් ආධුනික ලේඛිකාවන්ට එයාලගේ වැරදි හදාගෙන මොකෝ කතාව තරගයට පළ කරනවා විතරක් නෙමෙයි උපදෙසුත් ලැබෙනවනේ මොන අඩුපාඩු තියනවද මොනවද ඉම්ප්‍රූව් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා තවත් හොඳට ලියන්නත් එතනින් අවස්ථාවක් හම්බ වෙනවා. අනිත් එක කතුවරයා සමූහයත් එක්ක තව එකතු වෙන්නත් මේ තරඟය හරහා අවස්ථාව ලැබෙනවා කියලා මම හිතනවා. ඔව් හොඳයි. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ලංකා කරුණාතිලකට අද දවසේ ඔබේ කාලෙන් අපිට ටිකක් පෙන් කළාට. ඉතින් පාඨක ඔබට නැවත ලංකා සමග කතා කරන්න මේ ඇගේ තොරතුරු දැනගන්න යලි හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න ඔබ සැමට සුබ දවසක්.